දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළ සෝවාන් යනු සසර ගමනේ හැරවුම් ලක්ෂ්‍යයි. සෝත යනු ගංගාව හෙවත් ප්‍රවාහයයි. ආපන්න යනු ඇතුළුවීමයි. ඒ අනුව සෝවාන් පුද්ගලයා යනු නිවන නැමැති ගංගාවට ඇතුළු වූ නැවත කිසිදා සතල අපායකට ඇද නොවැටෙන ඒකාන්තයෙන්ම නිවන් දකින උත්තමයෙකි. බොහෝ දෙනෙකු තුල පවතින වැරදි මතයක් වන්නේ සෝවාන් වූ සැනින් පුද්ගලයෙකු සියලු ලෞකික බැඳීම් වලින් සහ ආශාවන්ගෙන් මිදී යුතු බවයි. නමුත් ධර්මානුකූලව බණන කල සෝවාන් පුද්ගලයා යනු තවමත් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව සහ සීලබ්බත පරාමාස යන සංයෝජන තුන පමණක් ප්‍රහීන කළ අයකි. කාම රාගය හෙවත් ඇලීම සහ පටිගය හෙවත් තරහව සම්පූර්ණයෙන්ම නැතිවන්නේ අනාගාමී තත්වයේදීය. එබැවින් සෝවාන් වූ ගිහියෙකුට සාමාන්‍ය පෞල් ජීවිතයක් ගත කිරීමේ බාධාවක් නොමැති බව බුදුදහම පැහැදිලිව පෙන්වා දෙයි. 1. ගිහි සෝවාන් පුද්ගලයා සහ ලිංගික ජීවිතය. ගිහිගෙයි වසන සෝවාන් උපාසකයෙකු හෝ උපාසිකාව ලිංගික ඇසුර හෙවත් සංසර්ගයේ යෙදීම ධර්මයට පටහැනි නොවේ. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ ඔවුන්ගේ සීලයට සිදුවන බලපෑමයි. කාමරාගයේ ස්වභාවය. සෝවාන් ඵලයටපත් වූවද සිත තුළ පවතින කාම ආශාවන් මුළුමනින්ම වියකී ගොස් නැත. එබැවින් ඔහු තම සහකරු හෝ සහකාරිය සමග සාමාන්‍ය පරිදි යුගදිවියක් ගත කරති. සීලය ආරක්ෂා කිරීම. සෝවාන් පුද්ගලයෙකු කිසිම දිනක පස්පව් වලින් එකක් වන කාමීසු මිච්ඡාචාරය හෙවත් වැරදි කාමසේවනය සිදු නොකරයි. ඔවුන් තම සහකරුට හෝ සහකාරියට අතිශයින්ම පක්ෂපාතී වන අතර පංචශීලය ඔවුන්ගේ ජීවිතයේ ස්වභාවික අංගයක් බවට පත්වේ. ඔවුන් අතින් කිසිවිටකත් තවත් අයෙකුගේ අයිතිවාසිකම් කඩවන ලෙස හෝ සමාජ සම්මතයන්ට පටහැනි ලෙස ලිංගික සම්බන්ධතා ඇති නොවේ. 2. දරුගෙම්බ ගැනීම සහ පෞල් ජීවිතය. විශාකා මහෝපාසිකාවගේ ආදර්ශය. සෝවාන් වූ තැනැත්තෙකුට දරුවන් ලැබීම හෝ පවුලක් නඩත්තු කිරීම නිවනට බාධාවත්ද? මේට ඇති හොඳම පිළිතුර වන්නේ විශාකා මහෝපාසිකාවගේ චරිතයයි. බුදුසසුනේ අග්‍රදායකාව වූ විශාකාව සෝවාන් ඵලයට පත් වූයේ වයස අවුරුදු 7 දීය. නමුත් ඇය පසුව විවාහ වී දරුවන් 21 දෙනෙකු ලැබුවා බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම අනාථපිණ්ඩික සිටුතුමාද සෝවාන් පුද්ගලයෙකි. ඔහුටද දරුවන් සිටියා. මෙයින් පැහැදිලි වන්නේ සෝවාන් භාවය යනු පෞල් ජීවිතයට තිත තැබීමක් නොවේ. දරුවන් ලැබීම සහ ඔවුන් දැහැමෙන් සෙමින් ඇතිදැඩී කිරීම සෝවාන් පුද්ගලයාගේ ආර්ය සීලයට හානියක් නොකරයි. ඔවුන් දරුවන් කෙරෙහි දක්වන සෙනෙහස ලෝභයකින් තොරව වගකීමක් සහ පාරිශුද්ධ ආදරයක් ලෙස පවත්වා ගැනීමට ඔවුන් දක්ෂයි. 4. මානසික තත්වය. ආශාව සහ මුලාව අතර වෙනස. සෝවාන් පුද්ගලයෙකු සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකු ලිංගික ඇසුරේදී හෝ ලෞකික සැප විඳීමේදී දක්වන මානසික වෙනස ඉතා ප්‍රබලයි. සක්කාය දිට්ඨිය නැතිවීම. සාමාන්‍ය පුද්ගලයෙකු කාම සම්පත් විඳින්නේ මෙය මගේය, මම සැප විඳීය යන දැඩි අහංකාරයෙන් හෝ මුලාවෙනි. නමුත් සෝවාන් පුද්ගලයාට මම කියා ස්ථීර පුද්ගලයෙක් නැති බව හෙවත් අනාත්ම බව පිළිබඳ අවබෝධයක් ඇත. අකුසල් චේතනාවෙන් තොරවීම. ඔවුන් කාමයේ යෙදුනද්ද එය සතර අපායට වැටෙන ආකාරයේ දැඩි ලෝභයකින් හෝ ක්ලේශයකින් සිදු නොකරයි. ඔවුන්ගේ බැඳීම පවතින්නේ මතුපිරින් මිසක් ආත්මයක් පවා පාවදෙන මට්ටමක නොවේ. ප්‍රඥාවන්ත භුක්තිය. ඔවුන් ලෝකේ අනිත්‍ය බව හඳුනති. එබැවින් යම් හේකින් එම සැප Tamanගෙන් ගිලිහි ගියත් සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් ඔවුන් අසීමිත ලෙස ශෝක නොවේ. 5. නිගමනය. ආර්ය ගිහි ජීවිතය. සෝවාන් පුද්ගලයා යනු ලෝකයේ වෙසෙමින් ලෝකයෙන් එතර වරුවන්නට පියවර තැබූ උත්තමයෙකි. ඔවුන් ගිහි වගකීම්, රැකියාව, විවාහය සහ දරුවන් ලැබීම සියල්ල ධර්මානුකූලව ඉටු කරති. සීමාවන්. පස්පව් වලින් තොරව දස අකුසලයෙන් තොරව පිරිසිදු ජීවිතයක් ගත කරති. ඉලක්කය. ලෞකික සැප විඳීලා අතරව ඔවුන්ගේ එකම පරමාර්ථය වන්නේ සක්‍රුදාගාමි, අනාගාමි සහ අරිහත් යන ඉහළ මගඵල කරා ගමන් කර සසර දුක නිමා කිරීමයි. එබැවින් සෝවාන් වූ උපාසක උපාසිකාවන් පෞල් ජීවිතය ගත කිරීම ධර්මයට අනුව අතිශයින්ම ස්වභාවික මෙන්ම එකඟ විය යුතු කරුණක්.
ඔවුන් ලිංගික ඇසුර හෝ දරු සම්පත් ලබන්නේ ලෝකයේ ස්වභාවය තේරුම් ගනිමින් කිසිවෙකුටද පීඩාවක් නොවන ආකාරයෙන්.